සියලු දෙනාටම ආයිබෝවන්. මගේ නම ජාන්සන්. මගේ නම මාරන්. මෙයාගේ නම එලිල් මාරන්. මෙයාත් මගේ යාළුවෙක් තමා. මෙයා දෙමළ තමා. මම වගේ පොඩ්ඩක් සිංහල කතා කරන්න පුළුවන්. පොඩ්ඩක් පුළුවන්. ලොකු දන්නේ නැහැ. ලොකුවට දන්නේ නැහැ. අපි වගේ පොඩි සිංහල පුළුවන්. පොඩි වචන. ඉක්මනට ඉගෙන ගන්න ඕනේ සිංහල. ඉක්මනට ඉගෙන ගන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ වගේ අද අපි ආපු තැනක් මේ ලංකාවේ තියෙන සිංහල බෞද්ධ මිනිසුන්ටත් ඒ වගේ බෞද්ධ මිනිසුන්ට විතරක් නෙමෙයි හැමෝටම වැදගත් තැනක් තමයි අපි එවිල්ලා ඉන්නේ සංගමිත්ත විහාර කියලා පන්සලකට තමයි එවිල්ලා ඉන්නේ. මේ පන්සල තියෙන්නේ යාපනයේ මාදගල් කියලා තැනකින් ජම්බගෝල පට්ටනම් කියලා දෙමළෙන් කියනවා. සිංහලෙන් කියනවා දම්බගෝල පට්ටුන කියලා. ඒ වගේ තැනකට තමයි අපි එවිල්ලා ඉන්නේ. ඉතින් අදත් මම විශේෂයෙන් ලංකාවේ තියෙන බුද්ධ ආගමට මොකද ඒ කියන්නේ බුද්ධ ආගමට වැදගත් දෙයක් තමයි මම පෙන්වන්න ආවේ. මම මේක පෙන්වන්න එනකොට ඔගොල්ලෝගේ සපෝට් එකක් ඕනේ. ඔගොල්ලෝගේ යාළුවන්ට 5 දෙනෙක්ට මේක ෂෙයාර් කරලා අපිට සපෝට් දෙන්න. එතකොට තමයි මටත් ඒකට පොඩි උත්සාහයක් එනවා. මගේ ගිය පාර වීඩියෝ එකටත් ලොකු උත්සාහයක් දීලා තිබ්බා. ඒ වගේම අපි වීඩියෝ එකට යමු. මගේත් මෙයාගේත් සිංහල වචන මොකක් හරි වැරදුනා නම් පොඩ්ඩක් සමාව දෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම තමුල්නේ. හරි මෙතනින් බලන්න. මෙහෙම කෙලින්ම ගියා නම් මේක හම්බෙනවා ගිහිල්ලා කොහෙද? කරයිනගර පැත්තට. කයිනා බීච් නේ. ඔව් කසූරිනා බීච් පැත්ත යන්න පුළුවන්. මෙතනින් කෙලින්ම ගියා නම් ඔයගොල්ට හම්බෙනවා කොහෙද? තෙල්ලිපලයි කංගෙසන්තුරේ පාර මෙතනින් හම්බෙනවා. ඉතින් අපි ආවේ කංගෙසන්තුරේ පාර තමයි. මෙතනින් ඔයගොල්ට ඇවිල්ලා රෙස්ට් එකක් ගන්න ලොකු හෝටල් එකක් තියෙනවා. ඒක මේන්ටේන්ස් කරන්නේ ලංකා මේ යුද හමුදායකින්. මේ තැනක් ඔක්කොම ලස්සනට පිළිවෙලට බලාගෙන ඉන්නේ අපේ ලංකාවේ තියෙන රණවිරු විතරයි. මෙන්න බලන්න අපි දැන් ඉස්සරහට ආවා. නමුත් අපි යන්න ඕන පාර ඔතන තමයි යන්න තියෙන්නේ. මෙතන මේ කැන්ටිම තියෙනවා. කැන්ටිමෙන් ඔයගොල්ට ඕන කෑම අවශ්‍ය කෑම ටිකක් ඔක්කොම ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ පොය දවස්වල ආවනම් ඔයගොල්ට පොය දවස්වල ගොඩක් මේ මෙතන කඩේ ඔක්කොම තියෙනවා. ඒ වගේ කඩේකින් ගොඩක් ලංකාවේ මේ යාපනයේ තියෙන ගොඩක් කෑම ටික අනිත් එක පළතුරු ටික පන්සලට අරන් යන අර මල් ඔක්කොම අරන් යන්න පුළුවන්. මෙන්න බලන්න මේක ලස්සනට මිනිස්සු තියාගෙන ඉන්නවා. මල් තියෙනවා. මෙතන මල් තියෙනවා බලන්න. මේ ඔක්කොම බිස්නස් කරන්නේ අපේ දමිළ මිනිස්සු තමයි ඔක්කොම බිස්නස් කරන්නේ. ගොඩාක් කටි ආවා. අද වැස්සන් වයින්නවා. අද අපි ආපු වෙලාවේ කවුරුත් නැහැ මොකද වැස්ස වයින්නවා. ඒත් අපි ආවා. බලන්න කොච්චර ලස්සනද කියලා මේ තැනක් කොච්චර ලස්සනින් තියාගෙන බලා ගන්නවද කියලා. දම්බු කොළ බඩ් අපිට පොඩ්ඩ සිංහල දන්නවා ඉඳ අපි මේ වගේ තැනකට ඇවිල්ලා වීඩියෝ ටිකක් ගන්නවා. අපිට මේ ඉදිගාස ඔක්කොම දන්නවා. බලන්න මේ වැස්සක් ඇතුළත මේ වගේ කට්ටිය බිස්නස් කරනවා. දම්බගෝල පට්ටුන. මෙතෙන් දැන් අපි ආවා දම්බගෝල පට්ටුන කියලා තැනකට අපි ආවා. බලන්න මේ ඇතුළට අපි යන්න හදන්නේ. මෙතන ඉස්සරහාම බෝට් වගේ එකක් ගහලා තියෙන්නේ දම්බගෝල පටුන කියලා. සෙරුපු බෑ. ඒ වගේ මෙතන කවුද මේක ඕපන් කරේ? මේ විස්තර ඔක්කොම තියෙනවා. සෙරුපු එළියට දාන්න. මෙතනින් ආපු ගමන් තියන්නේ සෙරුප්පු මේ කැප් මොකුත් දාන්න බෑ කියලා. එතකොට සෙරුප්පු ඔක්කොම ගලවලා තියෙනුනේ මෙතනින්. QR වල කීටිල්ස් තියෙනවා. මෙතනින් ආපු ගමන් ඔයගොල්ලෝ ස්මාර්ට්ෆෝන් එකෙන් QR එක ස්කෑන් කරපුවාම මේ පන්සල් ගැන විස්තර ටික ඔක්කොම ෆෝන් වලින් ඔඩියෝ විදියට එනවා. ඩම්බෝල කොටන කිස්ටි ඔක්කොම හම්බෙනවා ඔයගොල්ලන්ට. සෙරුප්පු බෑ. පිටිපස්සේ මූද සද්ද මේ තැනකින් තමයි ලංකාවේ බෞද්ධ ආගම පටන් ගත්ත තැනක. අපේ සිංහල මිනිස්සු අපේ දෙමළ මිනිස්සු බෞද්ධ දෙමළ කියලා කට්ටිය ඉන්නවා. සිංහල බෞද්ධ කට්ටිය ඉන්නවා. ඉන්දියාවේ නම් මෙතනින් තමයි ඉදිගාස ඔක්කොම පටන් අරගෙන තියෙන්නේ. මේ ලංකාව පුරාම අපේ බෞද්ධ ආගම ගියපු තැනක් තමයි මෙතනින් පටන් ගත්තේ. බෝගක් කියලා. මෙතෙන් තමයි බෝගක් ගෙනාවේ. ස්කූල් කිස්ටි බුක් අපේ ස්කෝල් ඉදිගාසේ පොතක් කිස්ටි බුක් වලින් මේ ගැන ඉදිගාස ඔක්කොම තියෙනවා. සමහර අපේ සිංහල යාළුවා ඒගොල්ට යාපන
එන්න බැරි වෙනවා. ඒ වගේ කට්ටියට මේක බලන්න පුළුවන්. දවසක් හරි මෙතනින් ඇවිල්ල මේ තැනක් ඔක්කොම බලාගෙන යන්න. අර සුමර මේක තමයි බොහෝගක්. මේකන ඉදිගාස දන්න කට්ටිය කවුරු හරි ඉන්නවනම් අපිට මේ කමෙන්ට් එකක් දාන්න. මොකද ඉදිගාස කියලා. මොකද මට දන්නවා ඒක ඇත්තටම සිංහල වචනෙන් මට කියන්න දන්නේ නැහැ කොහොමද ඒක කියන්න ඕනේ කියලා. ඔතනින් බලන කට්ටිය ඇවිල්ලා ඉන්නේ ඒකත් මේ දෙමළ කට්ටිය තමයි. ඒගොල්ලෝ TikTok කරනවා ඇවිල්ලා. සිංහල ලියන්න තියෙනවා. ඒ වගේම මෙතනින්ගුත් මේ සිංහලෙන් ලියලා තිනවා. ඇත්තටම මට සිංහල කතා කරන්න පොඩ්ඩක් පුළුවට මේ සිංහල වචන ටික මට ඇත්තටම කියවන්න බෑ. ලියන සිංහල මේක මොකක්ද කියලා දන්නේ නැහැ. මේක මා එන්න. මා අයන්න මෙතනින් බලන්න මෙතනින් පොඩි බුදු පිළිම තියෙනවා. මට දන්නේ නැහැ ඇතුළට යන්න පුළුවන්ද බැරිද කියලා. වෙන country tourist යන්න පුළුවන් බෑ. උள்ள පොයලා දෙන්න. යන්න බලන්න. යන්න බෑ. පුළුවන්. පුළුවන්. යන්න. මට ඇත්තටම දන්නේ නැහැ යන්න පුළුවන්ද බැරිද කියලා. ඇත්තටම එහෙම මොකක් හරි වැරදුනම් සමාව දෙන්න. යන්න පුළුවන් වගේ තමයි තියෙන්නේ. මෙතන මල් ඔක්කොම දාලා තමුල් වලින් නම එරිකලම්පු. මේකට දෙමළෙන් කියන්නේ එරිකලම්පු කියලා මේ මල් එකට. සිංහල නම කියන්න. සිංහල නම මේ මල් එකට ඔයගොල්ලෝ මට ඉංග්‍රීසියෙන් ටයිප් කරලා දාන්න. ඒ වගේ මේ මල් එකට දෙමළෙන් X ඒ සිංහලෙන් තමයි X හොරා. ඉංග්‍රීසි. මේකින් සිංහල නම කියන්න. තමුල් වලින් දෙන්න. මේ බලන්න බුදු හාමුදුරු 3 දිනක් මෙතන ඉන්නවා. නමුත් වෙන වෙන විදියට ඉන්නේ උතනින්. ඒක අපිට බලන්න පුළුවන්. පිළිම වලින් වෙන වෙන පොසිෂන් වලින් ඉන්නවා. සිම්පල් එකකින්. ඒක අපිට බලන්න පුළුවන් මෙතනින්. ඒක තමුල් සිංහල නම කියන්න. කමෙන්ට් වලින් දියන්න. කමෙන්ට් වලින් ඔයගොල්ලෝ කියන්න දෙමළ නම අපි කියන දේවල්ට. බලන්න මේ මුහුද තමයි මේ මුහුද යටින් තමයි අපේ කවුද මේ සංගමිත මෙහි මුහුද යටින් තමයි අපේ සංගමිත අපේ ලංකාවට ගොඩ බෙස්සේ போகா සිංහලෙන් தெரியாது இந்த இடத்துக்கு அலை என்ன சொல்லுவோம் இங்கால வந்து அந்த கடல் கரையை பேர் මෙයා කියනවා සිංහල දන්නේ නැලු නමුත් මේ තැනකට ලස්සන පිටිපස්සේ තියෙන ලොකු මහා මූද තමයි அவன் கிஸ்டி அங்க போட்டுருக்கு ඊළඟට අපි එළියට යමු මේ පැත්තෙන්ම බලන්න මෙතනින් ලොකු අපි දෙමළෙන් කියන උඩින් තියෙන එකකට මේ කලසම් කියලා සිංහලම් දන්නේ නැහැ සිංහලෙන් දන්නේ නැහැ சங்கமித்தோட ஃபோட்டோ டீடைல்ஸ் அது வந்து போன இடம் அங்கே இருக்கு මෙතනින් තියෙනවා පොඩි පූජාවක් කරන්න තැනක් ආමතුරු අයියේ මේ ඔක්කොම CCTV අයි කරලා තියෙන්නේ මේ තැන්වල இதுக்கெல்லாம் அந்த அவர் அந்த போட் சிஸ்டம் செய்திருக்கு ஓ அங்கால இருக்கு இதை பார்த்துட்டு போமா දැන් අපි බලමු வந்த ඔතන සිංහලෙන් ලියලා තියෙනවා කොහොමද මැප් එක කොහෙන්ද ආවේ ඒ විස්තර ඉංග්‍රීසි සිංහල ඒ විස්තර ටික ඔක්කොම வாசிக்கிறதுக்கு என்ன சொல்றது සිංහල කියවන්න බෑ தெரியாது කාටරි ඉවේ வாசிக்கிறதுக்கு දැන් අපිට සිංහල කියවන්න බෑ බලන්න කට්ටිය ඔගොල්ලෝ කියවන්න මේ සිංහල ඉතින් කොහොම මට නම් පේන්න විදියට මේක තමයි ආපු මැප් එක ඔතන මේ බෝගහ එක නැවෙන් ආපු මැප් එක මෙතනින් තියෙනවා බලන්න කොච්චර කාලේ අවුරුදු 2000කට වෙඩින් මේ ලංකාවේ හෙඩ් යාපනයට ඇවිල්ලා බලන්න බුදුහාමදුරුගේ මේ බෞද්ධ ආගම අපේ සංගමිත්ත අරගා යාපනයට ගොඩ බැස්සේ ඒ කාලේ කොහොමද කියලා මෙතන මැප් අරගා පෙන්නලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක බලන්න ලොකු විශේෂ දෙයක් මේක. අනිවාර්යෙන් හැම බෞද්ධයෝම එවිල්ලා බලන්න ඕන දෙයක් මේක. තමිල් තියෙනවා. මෙතන දෙමළෙන් තියෙනවා අපිට. நீங்கள் நிற்பது இவ்விடத்தில் මම ඉන්නේ ඒ කියන්නේ බුත්තගාය කියලා තැනකින් තමයි ලුම්බිනිය කියලා තැනකින් තමයි එවිල්ලා තියෙන්නේ මේ පොට් ඔක්කොම. ඒ වගේ මේ පැත්තෙන් මේ ඉංග්‍රීසි වලින් උත් තියෙනවා. ඒ තුනම එකක් තමයි. මෙතන බලන්න මේ සිංහලෙන් තව එකක් තියෙනවා මේක මොකක්ද කියලා අපිට දන්නේ නැහැ. වෙල්ලර්ස් කියලා. ඔව්. මේම ලස්සනට ඔක්කොම තියෙනවා කොහොමද ඒක ගෙනාවේ කවුද ඒක බාරගත්තේ ඒ විස්තර ඔක්කොම තියෙනවා. නමුත් අපිට දෙමළෙන් ඒ විස්තර දන්නවා. ඒක සිංහලෙන් කියව ගන්න මට දන්නේ නැහැ. බලන්න මේ
ලොකු මහා මූද. ලොකු ඒක කියන්නේ යාත්‍යන්තර මුහුද කියලා කියන්නේ මේකට ඉන්ටර්නැෂනල් සී. ගොඩක් කාලම්. හැම බෞද්ධ ආගම හැම බෞද්ධ බණ අහන්න කට්ටියම එවිල්ල අනිවාර්යෙන් බලන්න ඕන තැනක් තමයි මේ තැනක්. මේක බලන 1907 වසරේ 2005 ඒ වගේ එක කාලෙන් කවුද මොකද නිර්මාණ කරලා තියෙන්නේ කියලා ෆොටෝ එකක් දාලා තියෙන්නේ. බලන්න මේ තැනකින් ලස්සන කොච්චර ලස්සනද කියලා. මෙතන මේ අහස එක්ක සිංහල ඇලියද? ඒ අලියාගේ අර පිළිමත් එක්ක ලස්සන මේ පන්සල් වගේ අදලා තියෙන්නේ. ඇත්තටම ලස්සන තැනක් මේක බලන්න ෆොටෝ ෂූට් වලටත් ඒ වගේ ෆොටෝ ෂූට් කරන කට්ටිය. சிங்கள தெரியும் கூடுதல் அந்த எல்லா இடத்துலயும் அந்த யானை எதிர்க்கல்ல සිංහලංගල தெரியாதானே யானை சிலைக்கு අර්ථම තව මට දන්නේ තින්ද අහන්නේ ඔගොල්ලෝ මට කමෙන්ට් වලින් දාන්න මේ අලි පෙන්නනවා නේද මේ අලි පිළිමක් තියෙනවා නේද මේ අලි පිළිම යාපනයේ තියෙන එම පන්සල් වලින්ම තියෙනවා ඒ වගේම කොළඹත් එහෙම තමයි ඇත්තටම අපිට දන්නේ නැහැ ඒ තේරුම මොකක්ද කියලා ඒ අලි පිළිමට මොකද තේරුම කියලා එයි මේක අයි කරලා තියෙන්නේ මෙතනින් ඒක එයි අදලා තියෙන්නේ කියලා අපිට අනිවාර්යෙන් මේ කමෙන්ට් එකෙන් දාන්න අපිට ඒක දෙනගන්න ඕනේ අපිට ඒක දෙනගත්ත නම් අපිට දන්න කට්ටියට අපිට කියන්න පුළුවන් මෙන්න මේක තමයි මෙහෙම තමයි කියලා என்ன இந்த போட்டோ பாப்பாங்க செய்து வச்சுக்காங்க ඉස්සරහට ගිහිල්ලා අපි මෙතන මේක බලමු මෙන්න මෙතනෙන් තියෙනවා සංගමිත අපේ ලංකාවට මූද මාර්ගයෙන් කොහොමද යාපනයේ පැත්තට ආවේ කියලා මම මෙච්චර වෙලාව මං කතා කරන සිංහල වචන මොකක් හරි වැරදුනා නම් ඒකට ඇත්තටම සමාව දෙන්න මට සිංහල සම්පූර්ණම දන්නේ නැහැ මට දන්න විදියට වචන ඔක්කොම එකතු කරලා තමයි මම දැන් වෙනකන් කතා කරන්නේ මෙතනින් බලන්න ලස්සනට පිළිමයක් හදලා තියෙන්නේ ඒගොල්ලෝ කොහමද ආවේ ගොඩ බෙස්සි කියලා ඒක මේ පින්තූර අරලා පෙන්වන්න ඒගොල්ලෝ හදලා තියෙන්නේ நீங்க இந்த இடத்துக்கு வந்தா அந்த வரலாற்றுல அந்த இடத்துக்கு போன மாதிரியே இருக்கும் அந்த காலத்துல ඔගොල්ලෝ මේ තැනකට ආව නම් මේ වගේ අර මොකද්ද ඒ කාලේට ගියපු වගේ මතකක් ඔයාලට එනවා ඒ වගේ ලස්සන තැනක් ඉදිගාස ඔක්කොම මෙතනින් තමයි පටන් ගත්තේ ඒ හින්දා තමයි යාපනටත් මේ සිංහල මිනිසුන්ටත් ගොඩාක් මේ එකමුතුවක් තාමත් තියෙනවා මොකද්ද මෙහෙ ඉඳන් තමයි බෞද්ධ ආගම පටන් ගත්තේ මෙහෙ හිටියා අපේ දෙමළ බෞද්ධ ආගම කට්ටිය නමුත් මේ කාලේ දෙමළ බෞද්ධ ආගම කට්ටිය කවුරුත් නැහැ ඒ කාලේ හිටියා ඒකට සාක්ෂියක් තමයි මේ වගේ පන්සල් මේ වගේ සංගමිත විහාර ඔක්කොම මෙන්න බලන්න ඒගොල්ලෝ පෙන්වන්නේ මේ තැනකින් අරලා තමයි සංගමිත ඒ නෙවෙන් ආවේ කියලා බලන්න කොච්චර ලස්සනද කියලා මේ තැනක් එන්නද ඉතින් අම්මා තිරේන ක්ලියර්ටි ටච් කරන්න බලන්න මේ තැනකින් තමයි සංගමිත ගොඩ බෙස්සේ මේ මූද මාර්ගයෙන් නෙවෙන් අරහා යාත්‍යන්තර සම්බන්ධ වෙච්ච මුහුද මේක ලොකු මූද සිංහල මොනවද කඩලක දෙමළ එක්කෙනෙක් මටම මේ තැනකට ආපු ගමන් ගොඩක් හැංගීම තියෙනවා මේ තැනකට ආපු ගමන් ලොකු නිදහසක් තියෙන්නේ ලොකු මේ මොකද හයියක් එනවා මේ වගේ පිළිම ඔක්කොම බලනකොට මොකද ඇත්ත දේවල් අපි බලන දැන් ක්‍රිස්තියානි වුණොත් අපි ඒ ඉතිහාස බයිබල් වලින් තියෙන ඉතිහාස ඔක්කොම අපිට බලන්න පුළුවන් ගිල්ල ඉතාලි වලින් හරි රොමේනියා වලින් හරි නැත්නම් බෙත්ලෙහෙම් වලින් දැන් අපි බෞද්ධ ආගමන විස්තර ඔක්කොම ඒක ඇත්තද බොරුද කියලා මේ වගේ තැනකින් ඇවිල්ලා බලන්න පුළුවන් මොකද සාක්ෂිත් එක්ක හැම දෙයක්ම මෙතනින් තියෙන්නේ කොහොමද බෞද්ධ ආගම ලංකාවට ආවේ බෞද්ධ ආගම කියන එක මොකක්ද කියලා එතකොට කවුරුත් කියන්න බෑ දෙමළ මිනිස්සුයෙන් බෞද්ධ කට්ටිය නෑ කියලා. ඒ කාලේ හිටපු එකට මුළු සාක්ෂියම මේ පන්සල් තමයි. நல்லா இருக்குங்க வெங்கட கரை இடம்னா என்ன ஃபுல்லா பெரிய கடை பிரதேசம் தான் இந்த பறவைகளுக்கு என்ன சொல்றது மீனுக்காண்டி வெயிட் பண்ணிட்டு இருக்கிற மாதிரி இருக்குல்ல இந்த இடத்துக்கு வேற சொல்லு மிஸ் பண்ண வேணாம்னு சொல்லு சிங்களாகல මේ ඉඩමට අනිවාර්යෙන් හැම සිංහල මිනිසුම හැම සිංහල මගේ ආදරණ සහෝදර සහෝදරියම හැමෝම එන්න ඕගොල්ලෝ දැන් මට සුද්ධ සිංහලෙන් කියන්න දන්නේ නැහැ
මට දන්න සිංහල වලින් මම කියනවා ඔගොල්ලෝ මෙරෙන්න කලින් මේ තැනකට ඇවිල්ලා බලන්න අනිවාර්යයෙන්. ඔගොල්ලෝ මෙරෙන්න කලින් ඇවිල්ලා බලන්න ඕනම තැනක් තමයි මේක. ශ්‍රී ලංකාව ඒකනේ ලස්සන දාන. ඉන්දියන් ළඟලා ඉන්න ලස්සනයි ඔයගොල්ලෝ. ලංකාවේ අපි මෙයා කියනවා අපි ලංකාව ලස්සන ලංකාවලු. ඒ වුණාට ලංකාව ලස්සන කරන එක මේ වගේ තැනක්. කොච්චර සුද්දාය ටිකට් දාලා ඔහෙන් නම් ඇවිල්ලා යාපනයේ මේ වගේ තැනක් දැන් බලලා යනවා. දැන් අපි එනකොටත් බලාගෙන ගියා. ඉතින් එතකොට ලංකාවේ ඇතුළෙම ඉන්න ඔගොල්ලෝ ඇවිල්ලා මේ වගේ තැනක් බලන්න ඕනේ අනිවාර්යෙන් නේද? දැන් මටම කොච්චර ආසාවක් හිතෙනවද මේ වගේ තැනකින් එනකොට. අපි අංගල සිරම කරන බෝට් මම සෙන්ජේච් බලන්න. දැන් අපි ආයේ යනවා මේ එළියට. මේ පාරේ කෙලින්ම යන්න ඕනේ. මෙතන පහන පත්තු කරන්න තැනක් තියෙනවා බලන්න ඒ කණ්ණාඩි වීදුරු දාලා වහලා තියෙන්නේ ඇතුලේ. වල්ලර සිල කොණ්ඩාර සිල මෙන්න බලන්න මේක තමයි බොහෝගා ගෙනාපු ලංකාවට ගොඩබැල බෝගහ ගෙනාපු සංගමිත්ත තියෙන එයාගේ පිළිම කියලා මෙතනින් ඡායාරූප වගේ අදලා තියෙන්නේ. ආරිග බික්කුණි සංගමිත්ත ස්ටැටියු. මෙතන සිංහලෙන්කුත් දාලා තියෙන්නේ නමුත් ඒ ඔක්කොම අර නැකිලා තියෙන්නේ. ගොඩාක් කාලනේ. ක්ලියර්. දැන් අපේ කැමරා එක ක්ලියර්. මීට වඩා ක්ලියර් එක ඔයගොල්ලෝ ඇවිල්ලා මෙතනින් බැලුවම. පික්කුණි. අන්දරක බෝට්. අපි මෙච්චර මාන්සි වෙලා ඔයගොල්ලන්ට මේක පෙන්වන්නේ ඔයගොල්ලොත් මේක බලන්න ඕනේ. දන්නේ නැති කට්ටියට ෂෙයාර් කරන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. අනිත් එක අපි දාන්න මේ වගේ වීඩියෝට ඔයගොල්ලෝ සපෝට් එකක් දෙන්න. ඔයගොල්ලෝ දන්න කට්ටියට ෂෙයාර් කරන්න. මේ යාප්පන ඉන්න දෙමළ අපේ සහෝදරයා මේ වගේ දෙයක් පෙන්නනවා කියලා. එතකොට තමයි අපිට මේ කමෙන්ට් ටිකක් දාන්නකොට අපිට උත්සාහයක් වෙනවා. ඊළඟට අපි තවත් හොයනවා යාප්පනේ වෙන මොකද්ද තියෙන්නේ බෞද්ධ ආගම සම්බන්ධ කියලා. මොකද මට ලොකු ආසාවක් තියෙනවා මේ බෞද්ධ ආගම ගැන හොයන්න. ඒ ගැන හොයන්න මට ආසයි. ඉතින් සෙන්ජි වෙච්චිට වඩා අපිට දැන් කඩල් ලවන්ද බෝට් බලන්න මෙතනින් සෑම්පල් එකක් අදලා තියෙන්නේ. මේක මේ ඒ නේව කොහොමද තියෙයි කියලා සෑම්පල් එකක් හදලා තියෙන්නේ. එයා පැත්තේ ඒගොල්ලෝගේ පිළිම වගේ හදලා තියෙන්නේ. මේ වගේ තමයි මෙතනට ආවේ කියලා. எங்க நாங்க சின்னப்படி எங்களுக்கு தெரியாது நீங்க தான் சொல்லுங்க இவ்வளவு காலஸ் வந்து வரலாறுங்களுக்கு தெரியாது உங்களுக்கு தெரிஞ்சது நீங்க சொல்லுங்க எங்களுக்கு. දැන් මගේ යාළුවා කියනවා දෙමළෙන් අපි පොඩි ළමයි. අපි මේ කාලේ ඉපදිලාම නැහැ. එතකොට கூட ඔගොල්ලෝ තමයි කියන්න ඕනේ මේ දේවල් කොහොමද ආවේ? මේක ඇත්තද බොරුද? එහෙ ඔක්කොම ඔගොල්ලෝ තමයි කියන්න ඕනේ මේ ඉදිගාස කොහොමද මෙතනින් ආවේ කියලා. අපි කියපු දේ අපි බලපු දේ ඔක්කොම ඇත්තද කියලා. ඔතනින්ුත් බලන්න මේ සංගමිත්ත පිළිමක් තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා සිවන් කෝවිලක් තියෙනවා. කොච්චර එක මුසුද කියලා ඔයගොල්ලෝ මෙතනින්ම බලන්න පුළුවන්. මේ තැනක් බලන්න ඔක්කොම මේ ලස්සන මේ දල් ගස් කියලා මම කියනවා. හරි නමක්ද කියලා මට දන්නේ නැහැ. අපි දෙමළෙන් කියනවා පනේ මරම් කියලා. මේ දල් ගස් අපේ ලංකාවේ ඒ කාලේ මේ දල් ගස් ඔක්කොම යාපනයේ උතුරු පළාතේ ගොඩක් තිබ්බා. ඒ කාලේ ඒ කියන්නේ අපේ ලංකාවේ වෙච්ච යුද්ධයට කලින් ගොඩක් දල් ගස් තිබ්බා. ඊට පස්සේ යුද්ධ කාල ආවට පස්සේ සිංහල කට්ටිය වුණොත් දෙමළ කට්ටිය වුණොත් අර බංකර් ගහන්න හරි ඒගොල්ලෝගේ කැම්ප් ගහන්න හරි ගොඩක් දල් ගස් ටික කැපුවා. කපලා තමයි දැන් ගොඩක් අඩු උනේ. නැත්තම් යාපනයට කියන්නේ දල් ගස් මාලිගාව කියලා. ඒ වගේ කොහේ බැලුවොත් හරි දල් ගස් තමයි තියෙන්නේ. ඒ වගේ තැනක් තමයි අපේ යාපනේ කියන්නේ. බලන්න කොච්චර මේ ලස්සන තැනක්ද කියලා යාපනයේම තියෙන සංගමිත පන්සල. එයා පැත්තේ දැන් අපි මෙතනින් එළියට එනවා. ඔතෙන් බලන්න මේ කවුරු හරි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ මේ පන්සල් බලන්න. ඒ වගේම හැමතිස්සම මේ පන්සලට කවුරු හරි එනවා. සුද්දෙක් හරි එනවා නැත්නම් දෙමළ මිනිස්සු හරි එනවා. ඒ තරම් එකමුතුවක් තමයි අපේ යාපනයේ තියෙන්නේ. ඉතින් යාපනයේ මිනිස්සු එච්චර හොඳයි. ඔයගොල්ලොත් එක්ක අපි කතා කරන්න ආසයි. නමුත් අපිට ප්‍රශ්න ඔයගොල්ලෝගේ භාෂාව අපි දැනගන්න තමයි. ඒ භාෂාව දැනගත්තොත් අපිට ලේසි ඔයගොල්ලොත් එක්ක අපි කතා කරන්න. இங்க வந்து இந்த மண் இருக்குல்ல இந்த மண் வெளியில இருந்து கொண்டு வந்திருக்காங்க. இந்த மண் இருக்கு இந்த மண் எப்படி நாங்க அந்த මේ වගේ වෙලි අපේ ගම වලින් තමයි තියෙන්නේ. தோட்டம் என்ன சொல்றாங்க? ඒ කියන්නේ අපි අර බහ කරන්න වෙලි. ඔව්. கடற்கரை மண் இது அந்த மண் அது. දැන් එතකොට තමයි අපිට තාසයි ඔගොල්ලෝ වගේ කට්ටියත් එක්ක කතා කරන්න තව ඔගොල්ලෝගේ තැනකට ඇවිල්ලා අපිට දේවල් බලන්න ආසයි. මං හිතන්නේ එයා පැත්තේ මේ ස්වාමින් වහන්සලා ඉන්නවා ඇති.
මම හිතන්නේ වැස්ස එන්න හදන්නේ. ඊට කලින් අපි යන්න ඕනේ අපේ වීල් එකට. අපි ආවා අද මේ තැනකින්. අපි මේ තැනක් බැලුවා. ඔගොල්ලොත් මේ වගේ තැනකට අනිවාර්යෙන් එන්න ඕන කියලා තමයි අපි මේ වීඩියෝ දාන්නේ. silent place. මේ හොඳට නිදහසේ තියෙන තැනක් තමයි මේ තැනක්. කිසිම සද්දයක් නැහැ, කවුරුත් එන්නේ නැහැ. බුදුහාමුදුරු අපේ ධර්ම ඒ ඔක්කොම පටන් ගත්ත තැනක් තමයි මේක. ඒකෙන් කිසිම මාරුවක් නැහැ. මම පෙන්නපු දේවල් වලින් ඔයගොල්ට මොකක් හරි කියන්න තියෙනවා නම් ඉදිගාස වෙන මොකක් හරි වෙඩිපුරින් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකෙන් දාන්න. ඒකේ wheel chair පාර. එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් ඉදිගාස කියන එක මොකක්ද කියලා. බලන්න මෙතනෙන් අර මෙතනෙන් normal එන කට්ටිය මෙතනෙන් අර wheel chair වලින් එන කට්ටියට වෙනම පාරක් හදලා තියෙනවා. ජෝට எல்லாரும் வேற வைக்கிற மாதிரி செஞ்சிருக்காங்க. හැමෝටම එන විදියට තමයි මේක හදලා තියෙන්නේ. இங்க இருந்து ரோட்ட பாக்கவே அப்படியே இருக்கு. මෙතන බලන්න කොච්චර ලස්සනද කියලා පාර. අම්බ ඕල බඩුන. පොට්ටුන. ඉතින් කවුරු හරි කාර් එකේ එවිල්ලා ඉන්නේ. ඔතන මේ කට්ටිය මේ තල් අකුරු ඔක්කොම විකුණනවා. අපි සිංහල කියලා හිතාගෙන ඒගොල්ලෝ අපිට සිංහලෙන් තල් අකුරු කියලා කියනවා. නමුත් අපිත් ඉතින් සිංහල වගේම යනවා ඉතින්. අපිට දන්නේ නැහැ. சின்ன பசங்க மீன் பிடிச்சிட்டு இருக்காங்க. මේ පෙත්ත இங்க இருந்து பார்க்கலாம் வடியா இருக்குமா கடை. මේ පෙත්ත ලස්සනට තියෙනවා බලන්න මේ போட் இங்க இருந்து காட்டலாம் இங்க එනකම. இருக்கு அந்த போட்டுங்க. இங்க இருந்து இருக்க அந்த போட் நல்லா இருக்கு. படத்தோட இருக்கு. බලන්න මේ බෝට් එක මේ පැත්තට තියෙනවා කොච්චර ලස්සනද කියලා. அவங்க படங்களோட இருக்கு அந்த போட்டோஸ். ඒගොල්ලෝගේ පින්තූරත් එක්ක මේ පෙත්තෙන් අදලා තියෙන්නේ. ඒ බෝට් එක මේ මෙතනින් කොහොමද ආවේ කියලා. அந்த பிரிண்டோட இப்ப ඒගොල්ලෝ කී දෙනෙක් ආවේ කවුරුද ආවේ මොකද්ද ගෙනාවේ කියලා ඒ පින්තූර ඔක්කොම අදලා මෙතනින් දාලා තියෙන්නේ. මේක තමයි බෞද්ධ ආගම පටන් ගත්තම මුල ඉඩම යාපනයේ තියෙන දම්බකෝල පට්ටුන කියලා. මෙතන මාළු වලනවා කට්ටිය. හරි යමු. යමු. இங்கெல்லாம் சிவன் கோயில் இருக்கேன்டா. என்ன අපිට මේ වගේ තැනකට ආපු ඉඳන් ගොඩක් සතුටි. தென்னை மரத்தை சைடு நீட்டாக வச்சுக்க. என்ன මේ බලන ඔක්කොම පොල් ගහක් තියෙන්නේ. හරි අපි මෙතනින් ආයේ යනවා නෝ පාකින්. එයා පැත්තට. මෙතන බලන්න නෝ පාකින්. නමුත් මෙතන පාක් කරලා තියෙනවා. මේකට තමයි කියන්නේ. මේ පැත්තේ වෙඩිපුර පොලිසියෙන් කවුරුත් එන්නේ නැහැ. ඒ හින්දා අවුලක් නැහැ අපිට. දනියම ඒරියා. මේක තනියම මෙතෙන් තනි කඩ මේ ඉඩම ඔක්කොම පාලන කරන්නේ ඔක්කොම මේ කවුද මේ මූදු වලින් ඉන්න මේ දුදා මුදාව තල්ලා කුරුම ඒ වගේම දල්ලා කුරුන්ට දල්ලාකුරු පණංක ළඟ පණංකලන්. හරි අපි අද බලන්න ආපු තැනක් අපි ඔක්කොම බලලා ඉවරයි. ඇත්තටම ගොඩක් ලස්සන තැනක්. ඔගොල්ලොත් එවිල්ල මේ වගේ තැනකින් හැම දෙයක්ම බලලා යන්න. අනිවාර්යෙන් අපේ බෞද්ධ ආගම කට්ටියට වැදගත්ම දෙයක් තමයි මේ තැනක්. බෞද්ධ ආගම පටන් ගත්ත තැනක්. ලංකාව පුරාම අද බෞද්ධ ආගම තියෙනවා නම් මේ තැනක් නැත්තම් බෞද්ධ ආගම නෑ. ඒ වගේම நிறைய மழை வரதால வேற ගොඩක් තියෙනවා අපි තව ඉදිරියට පෙන්නනවා. ඒ වගේ යාපනයේ බෞද්ධ දෙමළ කට්ටියත් ඒ කාලේ හිටපු එකට සාක්ෂියක් තමයි මේ වගේ පන්සල් ටික. ඔගොල්ලෝ මේක ඔගොල්ලන්ට දන්න කට්ටියට ෂෙයාර් කරලා
අපිට සපෝට් එකක් දෙන්න. අපි ඊළඟට වෙන හොඳ හොඳ දේවල් வெளியில இருந்து வராக்கள் தங்கலாம்னு சொல்லு ஹோட்டல் இருக்கு. පෙන්නනවා. ඒ වගේ හොටල් ඔක්කොම තියෙනවා මේ වෙලේ නතර වෙන්න. ඉදිරියට අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් මට සපෝට් එකක් දෙන්න. මේක ඔයගොල්ලෝ දන්න කට්ටියට ෂෙයාර් කරලා අපිට සපෝට් දෙන්න. එතකොට තමයි අපිට උත්සාහයක් වෙනවා වෙන වීඩියෝ එකක් දාන්න. බයි.